වැරදියට කතා කරන ඉංග්‍රීසි වචන job and work. job versus work. job කියන එකයි work කියන එකේ තේරුම එකක් නෙමෙයි දෙකක්. job කියන එකෙන් තේරුම් කරන්නේ specific position එකක්. doctor කෙනෙක්, teacher කෙනෙක්, engineer කෙනෙක්. work කියන්නේ කිසියම් කෙනෙක් කරන activity එකක්. job එකක් ඇතුලේ කරන activity එකකට තමයි අපි කියන්නේ work කියලා. දෙක say and tell. say versus tell. say කියන එකයි tell කියන එකයි තේරුම දෙකක්. she said hello. she said hello. say කියන එකෙන් අදහස් කරන්නේ කතා කළේ කුමක් ගැනද? ඒ කතා කරන දෙයට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. tell told කියලා කියන්නේ tell me something. he told this. ඒ කියන්නේ කතා කරන කෙනාට ප්‍රමුඛත්වය දෙන්නේ. 3 house and home. house and home. house versus home. house කියලා කියන්නේ ජීවත් වෙන්න පුළුවන් බිල්ඩින් එකක්, ඕනම තැනක්. නමුත් home කියලා කියන්නේ තමන් අයිති වෙන වාසස්ථානයට, තමන් ඉන්න දිගටම රැඳී ඉන්න තැනට අපි home කියනවා. 4 speak versus talk. speak මේ දෙක හරියට මෙන්න මේ වගේ කියන්න සහ පවසන්න. අපි speak කියනකොට speak English. speak in a meeting. සාමාන්‍ය formal official දෙයකට අපි speak කියන එක පාවිච්චි කරනවා. tell කියන එක පාවිච්චි කරන්නේ talk. talk කියන එක පාවිච්චි කරන්නේ talk to a friend. නිකන් කියන්න. ඒ වගේ දෙයකට. 5 මේක තමයි ගොඩක් වැදගත් දෙයක්. hear versus listen. hear versus listen. hear කියන්නේ ඇහෙනවා. අහන්නේ නැහැ, ඇහෙනවා. hear a noise. ශබ්දයක්, ഘോഷාවක් ඇහෙනවා. අපි ශබ්දය හිතාමතා අහන්නේ නැහනේ. ඒ වගේ. listen කියන්නේ අහනවා. listen කියන්නේ අහනවා. listen in English. ඉංග්‍රීසි වලට සවන් දෙනවා, සවන් දීම. ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න ඕන කියලා තාමත් කරදර වෙනවද? ඉතින් අපි හැම මාසෙම අලුත් බැච් එකක් පටන් ගන්නවා. ඔයාලට ගෙදර ඉඳන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී තමයි පන්ති පැවැත්වෙන්නේ. මාස 3ක් සම්පූර්ණයෙන්ම online. spoken English, grammar, vocabulary, writing, listening මේ හැම දෙයක්ම උගන්වනවා. දැන්ම WhatsApp කරන්න නැත්නම් call කරන්න Click Future Online English Academy එකත් එක්ක දැන්ම එකතු වෙන්න. ඔයාගේ English හදාගන්න දැන්ම පටන් ගමු.